මැච් එක හොඳට සෙල්ලම් කරන්න. All the best. Thank you. Welcome back to our UK Story YouTube channel. අද මැයි 3 වෙනිදා අපි ආවා මේ ෆෙස්ටිවල් එකට. ඔයගලන්ට මතකයිනේ මම කලින් බ්ලොග් එකක කිව්වා සෞම්‍ය ක්‍රිකට් සීසන් එකේ සෙල්ලම් කරනවා කියලා. ඉතින් එයාට අද මැච් එකක්. එයා ක්‍රිකට් ගහන්න ගියා අපිව මෙතනට බස්සලා. ස්ප්‍රින්ග් සීසන් එකේ ආගමනය සමරන්න තමයි මේ ෆෙස්ටිවල් එක තියෙන්නේ. අපි ඇතුල් වෙලා ස්ටෝල්ස් පහු කරගෙන සෙල්ලම් තියෙන පැත්තට ආවා. මෙතන ලස්සන බවුන්සි හවුස් එකක් තිබුණා. ඒ වගේම ලොකු ට්‍රැම්පලීන් එකක් තිබුණා. මේ අපි UK ආවට පස්සේ සහභාගී වන 3 වෙනි මේ ෆෙස්ටිවල් එක. ඉතින් ඔය සෙල්ලම් ඔක්කොම ෂනාරයි මෙයාරයි අවුරුදු 2ක් කළා. ඒගොල්ලන්ට මේ අවුරුද්දේ අවශ්‍ය වුණේ නැහැ මේ දේවල් කරන්න. ඒගොල්ලන්ට ඕනේ වුණේ කඩචෝරු කකා මේ පෝල් ඩාන්සින් බලන්න. මෙතන චූරෝස් තිබුණා. අපි ඒකත් අරගෙන මේ පෝල් ඩාන්සින් තියෙන පැත්තට යනවා. Would you like Biscoff or Oreo bits or not? Oreo bits? You ain't got to pay for it. Oreo bits. Yep. There we go. Just be careful because they're very hot. Thank you. How is it? කලින් තෝරගෙන ඉන්නවා පොඩි ගර්ල් කෙනෙක්ව මේ ක්වීන් විදිහට කිරුළු පලන්දවන්න. ඉතින් එයාව ලස්සන පෙරහැරකින් මෙතනට අරගෙන එනවා. එයා ආපු මේ කරත්තේ අවුරුදු 70ක් පරණ එකක්ලු. Crown you as the 2025 May Queen. ඔන්න දැන් මේ පෝල් ඩාන්සින් පටන් ගත්තා. ඔගොල්ලෝ දන්නවද මේ නටන්නේ නංගබබාගේ ඉස්කෝලේ 3 වෙනි වසරේ ඉගෙන ගන්න ළමයි. අපි UK ආපු පළවෙනි අවුරුද්දේ මේ පෝල් ඩාන්සින් වලට නංගබබත් හිටියා. එයා එතකොට 3 වසරේ. මේ පෝල් ඩාන්සින් කියන්නේ ළමයි කලර්ෆුල් රිබන්ස් අරගෙන පෝල් එකක් වටේ ඩාන්ස් කරන එකට. මේ උත්සවය අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් මේ ලොකේෂන් එකේම තිබිලා තියෙනවා. ඔයගලන්ට ඔය පිටිපස්සෙන් පේන ගොඩනැගිල්ලට කියන්නේ මූට් හෝල් කියලා. ඒක ගොඩක් පරණ ගොඩනැගිල්ලක්. අපි ඒකත් බලන්න ගියා මේ පූල් ඩාන්සින් ඉවර වෙලා. තව දෙයක් ලංකාවේ 8 වසර ඉංග්‍රීසි අච්චු පොතේ මේ පූල් ඩාන්සින් මේ ෆෙස්ටිවල් ගැන සඳහන් වෙනවා 75 වෙනි පිටුවේ. Ladies and gentlemen of Elstow Lower School, I think that's been one of the best dance performances that we've had for a long, long time. So thank you to all of the children, the staff and the head teacher at the school for spending hours doing their practice. Thank you so much everyone, that's marvellous. ඔන්න මම කිව්වා වගේ මේ පෝල් ඩාන්සින් ඉවර වෙලා අපි මූට් හෝල් එක ඇතුළට ආවා. මේක පොඩි මියුසියම් එකක් වගේ. මේක හදලා තියෙන්නේ ලී වලින්. මේ ළඟ තියෙනවා චර්ච් එකක්. ඒ චර්ච් එකේ හෝල් එක විදිහට තමයි මේ ගොඩනැගිල්ල ඉස්සර පාවිච්චි වෙලා තියෙන්නේ. දුර ඉඳන් එන අයට නවාතැන් පහසුකම් සපයලා තියෙන්නේ මූට් හෝල් එකේ. ඔයගලන්ට මතකද මම ජෝන් බනියන් ගැන ව්ලොග් එකක් කරා. ජෝන් බනියන් මූට් හෝල් එකට ඇවිල්ලා තියෙනවලු මීටින්ග්ස් වලට.
ජෝන් බනියන්ගේ බ්ලොග් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දැම්මම ගිහිල්ලා ඒ බ්ලොග් එක බලන්න. මුට් හෝල් එකේ කියුරේටර්ගෙන් මං ඇහුවා ජෝන් බනියන් මෙතනට ඇවිල්ලා තියෙනවද කියලා. එයා තමයි මට ඒ විස්තරය කිව්වේ. To village functions, we understand he came to dances here, but this was never a house. It was built by the nunnery as a meeting room, upstairs meeting room and courtroom, and there's a thing upstairs about the courts, so I won't tell you about those. And then this downstairs was 6 separate shops, and we think this bit on the end and the room above was a lodging house Okay. for high status visitors to the abbey. Right. Because if you have high status visitors in those days, it'd be the same as now, they'd be mostly male, so they wouldn't be allowed to stay in the nunnery overnight. Yeah. So we think this is what this was for. John's grandfather, though, also would have come here, and he probably would have come in here with his grandfather, because his grandfather was on the manor court. Okay. But again, it says about the manor courts and John's grandfather upstairs. කියුරේටර් එක්ක කතා කරලා ඉවර වෙලා අපි උඩමහලට ආවා. මේ තමයි උඩමහලේ දකින්න තිබුණු දේවල්. ගොඩ කාලෙකට කලින් මේ පෝල් ඩාන්සින් තිබුණු විදිහ තමයි මේ අර ඈතින් පේන්නේ මම කියපු චර්ච් එක. ඊට පස්සේ අපි ආවා කන්න. මෙතන ස්ට්‍රීට් ෆුඩ් ඔප්ෂන්ස් ගොඩක් තිබුණා. මයාට අයිස්ක්‍රීම් ඕනේ වුණා. එයාට ඒකත් අරගෙන දුන්නා. මේ ෆෙස්ටිවල් එක පටන් ගත්තේ දවල් 12ට හවස 4ට තමයි ඉවර වෙන්නේ. අපි 3 වෙනකන් ඉඳලා පිටත් වුණා යන්න. අපිට ගෙදර යන්න වුණේ ඇවිදගෙන මෙතන ඉඳලා පැය භාගයක් ඇවිදින්න වුණා අපිට ගෙදර යන්න. ඉතින් අපි 3 දෙනාත් එක්ක පොඩි කයියකුත් ගහගෙන ඇවිද්දා. මං හිතනවා අද vlog එකත් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. ආයෙ තව දවසක අලුත් vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.